බුද්ධ ශක්තියට අනුගත වුණාට පස්සේද අනුස්සති වැඩිම නිවැරදිව සිද්ධ වෙන්නේ නැත්නම් ඊට නෑ. පෘථග්ජන පුද්ගලයෙක් මගඵල ලබන්න ඉස්සෙල්ලත් අනුස්සති වඩන්න ඕනේ ධම්මැල පෑදෙන්න. සෝතාපන්න මාර්ගයට එනකොටත් අනුස්සති වඩන්න ඕනේ. සෝතාපන්න ඵලයට ආවත් සකදාගාමි අනාගාමි අරහත් ඵලයට ආවත් අරහතුන් වහන්සේත් බුදුහාමුදුරුවොත් පිරිනිවන් පාන මොහොත දක්වාත් වඩන්නේ අනුස්සතිය. එතකොට අනුස්සති කියන එක පෘථග්ජන පුද්ගලයාගේ ඉඳන් බුදුහාමුදුරන්ට අරහතුන් වහන්සේටත් පොදු දෙයක්, කළ යුතු දෙයක්. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි. ඔබ දන්නවා මේ වීඩියෝ එකේ අදහස් පළ කරන පුද්ගලයා ජම්බුදීපයේ ලංකාවේ බුදුරජාණන් වහන්සේ ලංකාවේ උපන්නාය කියන මතය දරන තැනැත්තෙක්. මොහුගේ ශ්‍රාවකයොත් ඒ වගේ. මොවුන් කතා කරන්නේ ගෞතම සමන කියලා පුද්ගලයෙක් ගැන. ගෞතම බුදුරජාණන් වහන්සේ මොවුන් පිළිගන්නේ නැහැ. ඉතින් ඒ කොහොම වුණත් අපිට ඒක ඇති වැඩක් නැහැ. දැන් මොහු මේ ප්‍රකාශ කරපු ධර්මය කියලා ඔහු හඳුන්වන කොටසේදී ඔහු කතා කරන්නේ මේ අනුස්සති භාවනාව ගැන. එතකොට අනුස්සති භාවනාවල් ඔයගොල්ලෝ දන්නවා මරණානුස්සති නේද? ඒ වගේ නම් වලින්. ඉතින් මේ භාවනාව ගැන කතා කරන පුජ්‍යලයා ඔහුගෙන් අසන ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියනවා හරි ලස්සන කතාවක්. ඒ තමයි පෘථග්ජන පුජ්‍යලයාත් මගඵල ලබන්නේ ඉස්සෙල්ලත් අනුස්සති වඩන්න ඕනේ, ඊට පස්සෙත් අනුස්සති වඩන්න ඕනේ. ඒක බුදුහාමුදුරුවන්ටත් අරහතුන් වහන්සේලාටත් පොදු දෙයක් කියලා. පිරිනිවන් පානකම් අනුස්සති වඩනවායි කියලා මේ පුජ්‍යලයා කියනවා. ඊට වඩා වෙනස් විදිහට කියන්නේ ඒක පොඩ්ඩක් බලන්න. එතකොට මේ මොහුගේ දහම මොහුගේ ශ්‍රාවකයෝ අනුබුදු අරහතුන් වහන්සේ කියලා හඳුන්වන්නේ සමහරක් වෙලාවට සිව්පිලිසින් බියාපන්න අරහතුන් වහන්සේ කියලා හඳුන්වනවා නොඑක් නම් වලින් භාවිතා කරලා. ඒතර මොහු මේ ප්‍රකාශ කරන ධර්මයේ සහ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළපු වර්තමානයේදී චට්ට සංගායනා ත්‍රිපිටකයේදී සංයුක්ත වෙලා තියෙන ධර්මයයි අතරේ යම් යම් නොගැලපීම් තියෙනවා. ඒ ගැන තමයි මම මෙතෙන්දී කෙටියෙන් කතා කරන්නේ. මොහු මේ වීඩියෝ එකේ මුල මම දාලා තියෙන ප්‍රකාශයේ ඉදිරිපත් කරන කරුණු වලට අදාළව. එතකොට මොහු කියන කතාව, කියන්නේ අනුස්සති වැඩිම කියන කොටසේ සත්‍යතාවයකුත් තියෙනවා. ඒකට හේතුව මේකයි. ඔබ දන්නවා මහා නාම සූත්‍රය ත්‍රිපිටකයේ අංගුත්තර නිකායේ තියෙන. එතකොට සීක පුජ්‍යලේ කරන්න ඕනේ කාර්යය මොනවද කියලා බුදුන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරනවා. සීක කියන්නේ තවදුරටත් හික්ම වෙන්න ඕනේ පුජ්‍යලියෝ. ඒකට ඒ තැනත්තා සෝවාන් සකුදාගාමි නේද? සෝවාන් සකුදාගාමි අනාගාමි කියන තත්වයන් තුළ තමයි සීක පුජ්‍යලයා ඉන්නේ. එයා අරහත් වෙලා නැහැ. එතකොට ඒ අය තවදුරටත් හික්මෙන්න ඕනේ. ඒ අය අනිවාර්යයෙන්ම අනුස්සති වැඩිම කරන්න ඕනේ කියලා බුදුන් වහන්සේ කියනවා. හේතුව තමයි ඒකෙන් හිත එකඟ කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම ශ්‍රද්ධාව වැඩිවීමට උපකාර වෙනවා. ඒ නිසා සීක පුජ්‍යලියෝ අනුස්සති වඩන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා නාම සූත්‍රයේදී. ඒ බව සඳහන් වෙලා තියෙනවා. දැන් මේ පුජ්‍යලයා කියන කතාවේ නොගැලපෙන කොට, කියන්නේ මේ පුජ්‍යලයා කියන කතාවේ ථේරවාදී ත්‍රිපිටකයේ සමග නොගැලපෙන කොටස තමයි දැන් මම ඊළඟට කතා කරන්නේ. ඒක තමයි මේක කළ යුතුම දෙයක් විදිහට තමයි මේ පුජ්‍යලයා හඳුන්වන්නේ. අනුස්සති වැඩිම මොහු ඒක වැඩිදුරටත් කියනවා මොහුගේ දහමේ හැටියට අරහතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකම් අනුස්සති වැඩිම කරන්න ඕනේ කියලා. ඒකට මේකේ අපි විශ්වාස කරන අපි අනුගමනය කරන ථේරවාදී බුදුදහමත් එක්ක නොකැලපීමක් තියෙනවා. හේතුව තමයි බුදුරජාණන් වහන්සේලා සහ රහතන් වහන්සේලා හඳුන්වන්නේ අසීක කියලා. ඒ අය සීක කොටසට වැටෙන්නේ නැහැ. සීක අසීක කියලා පුජ්‍යල කොටස දෙකක් තියෙනවා. ඔය බුදුරජාණන් වහන්සේ සහ රහතුන් වහන්සේලා සීක කියන කොටසට වැටෙන්නේ නැහැ. ඒ අසීක කියලායි හඳුන්වන්නේ. ඒ කියන්නේ තවදුරටත් ඒ අය හික්ම වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒගොල්ලන්ට ඉතිරි වෙලා නැහැ ප්‍රගුණ කරන්න දෙයක්. ඒකට ඒ සම්බන්ධයෙන් ඔබ බලන්න කජ්ජනීය සූත්‍රය, සංයුත්ත නිකායේ කජ්ජනීය සූත්‍රය සහ තවත් ඒ වගේ සූත්‍ර ගොඩක් තියෙනවා. එතකොට දැන් රහත් භාවයට පත්වීම ත්‍රිපිටකය අපි කතා කරන්නේ චට්ට සංගායනා ත්‍රිපිටකය. මේ මොහු කතා කරන ත්‍රිපිටකය කියන්නේ මේ චට්ට සංගායනා ත්‍රිපිටකයේදී රහත් භාවයට පත්වීම විස්තර කරන්නේ
කීනා ජාති උසිතම් බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්තායති පජානාති. ඒක සිංහලෙන් කියනවා ඉපදීම ශේවිය උතුම් බඹසර වැස නිම කරන ලදී. කල යුතු දේ කර අවසන්නේ මේ නිවන සඳහා මින්මතු කල යුතු කිසිවක් නැත. රහතන් වහන්සේලා එහෙම තමයි කතා කරන්නේ. අසේක පුජ්‍යලයෝ එහෙම තමයි කරන්නේ. කතං කරණීයං කල යුතු දේ කර අවසන්නේ කියලා කියනකොට ඔබ බලන්න තේරගතාවල සඳහන් වෙනවා කරන්න ඕන දේ කළ ඉවරයි කියලා. ඒකට එහෙම අවසන් ඒ කියන්නේ අසේක පුජ්‍යලයෝ. ඒතකොට මේ අසේක පුජ්‍යලයන්ට මේ අනුස්සති වැඩිම එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි මෙහිමයි බුදුරජාණන් වහන්සේ අරහතුන් වහන්සේලා ආනාපාන සති වැඩිම වෙන කමඨාන් වල නිතර නියල වෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා ත්‍රිපිටකේ. ඊයහිලා මේ සෝවාන් ඵලය හරි මාර්ගඵල අරහත් ඵලය ආරක්ෂා කරගන්න නෙමෙයි ඒව කරන්නේ. කෙලෙස්යටපත් කරන්න නෙමෙයි ඒව කරන්නේ. ඒවා බලන්නකෝ සංයුත්ත නිකායේ තියෙනවා ඉච්ඡානංගල සූත්‍රය කියලා සූත්‍රයක්. ඒ සූත්‍රය කියනවා සිංහලෙන් මම කියන්නේ ආනාපාන සතිය වඩන්නේ ඇයි කියන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ආශ්‍රවයන් ඡය කළා වූ බඹසර වැස නිම කළා වූ කල යුතු දේ කළා වූ බර බිම තැබුවා වූ යම් මේ රහතන් වහන්සේලා වෙද්ද උන්වහන්සේලා මේ ධර්මයන් වඩන්නේ මිලව සැපසේ වාසය කිරීම පිණිසත්. ඒ කියන්නේ ditta ධම්ම සුඛ විහාරය. සිහි නුවණ පිණිසත් පමණි. එනම් එය කායික හා මානසික විවේකී සඳහා කරන දෙයක් මිස අර පෘථග්ජනයන් වගේ පොදු කළ යුතු දෙයක් වෙන නිසා නෙමෙයි. ඒකට මේක මේ පුජ්‍යලයා දේශනා කරන ලංකාවේ බුදුහාමුදුරුවෝ කිව්වා කියන දහමෙයි ඉන්දියාවේ ඉපදලා ඉන්දියාවේම ජීවත් වෙලා පිරිනුවන් පාපු ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළපු ධර්මයේ අතර තියෙන වෙනස. ඊළඟට තව මෙතෙන්දි කාරණයක් කතා කරන්න ඕනේ මේ ශ්‍රද්ධාව ගැන. අනුස්සති වැඩිීමේ ප්‍රධාන අරමුණක් තමයි ශ්‍රද්ධාව වර්ධනය කරන එක. නමුත් දැන් අරහත් ඵලයටපත් වූ කෙනෙකුට අලුතින් වඩන්න ශ්‍රද්ධාවක් ඉදිරි වෙන්නේ නැහැ නේ. ඔබ දන්නවා ශ්‍රද්ධානුසාරී ධම්මානුසාරී කියලා මේ පුජ්‍යලෝ දෙකොටසක් ඉන්නවා. මේ ශ්‍රද්ධානුසාරී පුජ්‍යලයට නිවන් දකින්න පුළුවන්. මාර්ගඵල ලබා ගන්න පුළුවන්. ඒතකොට මේ ශ්‍රද්ධාව මූලික කරගෙන තමයි මේ පුජ්‍යලයා නිවන් දකින්නේ. මේ ශ්‍රද්ධානුසාරී පුජ්‍යලයා නිවන් දැක්කට පස්සේ ආපහු මේ පුජ්‍යලයට අමුතුවෙන් ශ්‍රද්ධාව වඩන්න අවශ්‍යතාවයක් නැහැ නිවන් දැක්කට පස්සේ. යාට ඉතිරි වෙන්නේ නැහැ කරන්න දෙයක්. ඒක නිසා ධම්මපදයේ ඔබ දන්නවා රහතන් වහන්සේ හඳුන්වන්නේ අසද්දෝ කියලා. ඒක සිංහලෙන් අපි කියනවා ශ්‍රද්ධාවෙන් නොගෙන සියල්ල දෙක අවබෝධ කළ වගේ අර්ථයක් තමයි අසද්දෝ කියන එකේ තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ ආයි කරන්න දෙයක් නැහැ. ඉතින් මේ පුජ්‍යලයා දේශනා කරන ලංකාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා ගිය ධර්මයයි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන්නේ ඉන්දියාවේ ඉඳලා ඉන්දියාවෙම ජීවත් වෙලා ඉන්දියාවේ පිරිනුවන් පාපු ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයන් අතරේ නොගැලපීමක් තියෙනවා. සමහරක් දේවල් වලදී ගැලපීම් තත්වයක් තියෙනවා, සමහරක් දේවල් වලදී ගැලපෙන්නේ නැහැ. ඉතින් පාඨක ඔබ තමයි නැත්නම් ශ්‍රාවක ඔබ තමයි තීරණය කරන්න ඕනේ මම ලංකාවේ බුදුරජාණන් වහන්සේ අනුගමනය කරනවාද ඉන්දියාවේ බුදුරජාණන් වහන්සේ අනුගමනය කරනවාද කියලා. මේ පුජ්‍යලයා කියනවා මේ පුජ්‍යලයාගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ මේ පුජ්‍යලයාගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අහලා නිවන් දකින්න පුළුවන් කියලා. ඉතින් කැමති නම් කෙනෙකුට මේ මාර්ගයෙන් යන්න පුළුවන්. මම කියනවා ඉන්දියාවේ ජීවත් වෙලා ඉන්දියාවේ පිරිනුවන් පාපු ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අහලා අදත් ඒ ධර්මය අනුගමනය කළා. ඇහුවට නම් වැඩක් නැහැ. අහලා විතරක් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. නමුත් ඒ කියන්නේ මේ ආත්ම නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ ධර්මය අහලා විතරක්. ඒ ධර්මයන් කටයුතු කළා ඔබට මේ ආත්මෙදිම නිවන් දකින්න පුළුවන් කියලා මමත් කියනවා. ඒ ඇවිල්ලා ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒකට ඔබතුමාලා අනිවාර්යයෙන්ම සම්බුදු ජයති ත්‍රිපිටකය තමයි දැන් ලංකාවේදී අපිට පහසුවෙන් කියවන්න පුළුවන්. ඒ ත්‍රිපිටකය පරිශීලනය කරන්න. එහෙම නැත්නම් චට්ට සංගායනා ත්‍රිපිටකය පරිශීලනය කරන්න අනිවාර්යෙන් ප්‍රතිඵල ලැබෙනවා. ඉතින් තෝරා ගැනීම ඔබ සතුයි. කැමති කෙනෙකුට මේ පුජ්‍යලයාගේ බුදුරජාණන් වහන්සේ සරණ යන්න පුළුවන්. කැමති කෙනෙකුට මගේ බුදුරජාණන් වහන්සේ වන ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සරණ යන්න පුළුවන්. දැනට නවතිමු. අපි නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු.